ආයිබෝවන් යාළුවනේ කොහොමද ඔයාලට? අද අපි කතා කරන්න යන්නේ හත් ක්ලික් ඇප් එකෙන් කොහොමද පැය 6ක් ෆ්‍රී ඩේටා ගන්න කොහොමද කියලා. ඔන්න අද අපි ඒකට මුලින්ම කරන්න ඕනේ Play Store එකට ගිහිල්ලා search bar එකේ search කරගන්න ඕනේ හත් ක්ලික් ඇප් කියලා. එතකොට හත් ක්ලික් ඇප් එක එනවා. ඊට පස්සේ ඒක ඔයාලා ඕපන් කරගන්න. ඔන්න දැන් මගේ හත් ක්ලික් ඇප් එකට මම යනවා. මේ තියෙන ක්ලික් කියලා එන්ටර් එක මම ටච් කරනවා. පස්සේ මේ කාල් සැකතුම් ආවා මගේ. ඊට පස්සේ වම් පැත්තේ උඩම තියෙන ඊතල තුන උබන්න ඕනේ. ඊතල කියන්නේ ඉරි තුන උබන්න ඕනේ. වම් පැත්තේ උඩම තියෙන. ඒක එබුවට පස්සේ වාගේ ලැන්ග්වේජ් එක ඉංග්‍රීසි නම් සෙටින් එකට ගිහලා ලැන්ග්වේජ් එක සිංහල කරගන්න. මම සිංහල කරගෙන තියෙන්නේ මගේ තියෙන්නේ ඉතින් යාළුවන්ට ආරාධනා කරන්න කියලා. ඉංග්‍රීසි තිබ්බත් කමක් නැහැ ලැන්ග්වේජ් එක. ඉංග්‍රීසි වල නම් invite a friend කියලා තියෙන්නේ. උඩම තියෙන එක ඔබන්න. ඔක්කොටම කලින් යාළුවනේ ඔයාලා මේ හත් ක්ලික් ඇප් එක රෙජිස්ටර් වෙන්න. ඔන්න දැන් මේක ලෝඩ් වෙලායි දැන්. පොඩ්ඩක් වෙලා බලන් ඉන්න ඕනේ අපි. හරි ඉතින් යාළුවනේ දැන් ඔන්න ලෝඩ් වෙලා ආවා. ඊට පස්සේ මේ ඇරයුම් ගෙතිය කියලා එකක් තියෙන්නේ. එන්න ඒක ඔයාලා කොලයක ලියා ගන්න. ඒ කියන්නේ යාළුවන්ට ආරාධනා කරන්න කියනපු එකට පල්ලෙහෙම රතු පාට රවුමක් ඇතුලේ තියෙන්නේ ඇරියුම් කේතිය කියලා. එන්න ඒක ඔයාලා කොලයක ලියා ගන්න ඔක්කොටම ඉස්සෙල්ලා. හරි යාළුවනේ ඉතින් ඔයාලා ඇරියුම් කේතිය ලියාගත්තනේ කොලයක. ඊට පස්සේ ඇරියුම් කේතිය යවන්න කියලා තියෙන්නේ. ඒක නෙවෙයි ඒකට පල්ලෙහෙම තියෙනවා ඔබට හිමි අන්තර්ජාල වරප්‍රසාද ලබා ගන්න කියලා. ඒක ඔයාලගේ නැත්තම් එනකන් ඔයාලා පොඩි try එකක් දෙන්න. ඊට පස්සේ ඒක ඔබන්න. ඒක එබුවට පස්සේ මෙන්න මේ මිතුරන්ගේ ඇරයුම් ගෙත මුදවා ගන්න කියලා තියෙන එකේ පල්ලෙහා තියෙන්නේ නිකන් කළු සුදු පැහැයට වගේ ඇරයුම් ගෙතේ කියලා. ඒකට රතු පාට කොටුවක් ඇතුලේ තිබ්බ රතු පාට රවුමක් ඇතුලේ තිබ්බ කෝඩ් එක ගහන්න. ඊට පස්සේ නොමිලේ ලබා දෙන කාල මත පදනම් වූ සැලසුම් කියලා තියෙනවානේ. ඒකට උඩින් තියෙන ඊතලේ එන්න ඒක ඔබන්න. ඊට පස්සේ හරි. ඊට පස්සේ ෆ්‍රී ටයිම් ප්ලෑන් කියලා තියෙනවානේ. ඒක ෆ්‍රී දෙන්න. ඔන්න ෆ්‍රී දුන්නාට පස්සේ මෙන්න මෙහෙම එකක් එනවා. ඊට පස්සේ ඔයාලට මෙතන ශේෂය පෙන්නලා මිලදී ගන්න ඔබන්න. එහෙනම් යාළුවනේ ඔයාලට මේ වීඩියෝ එක හොඳයි නම් මාව සබ්ස්ක්‍රයිබ් කරලා තියාගන්න. ආයෙ ඔයාලට මේ වගේ ඒවා ළඟටම ගෙන්න ගන්න ඕන. ලයික් කරන්න, කමෙන්ට් කරන්න. අපහැදිලි තැනක් තියෙනවා නම් කමෙන්ට් කරලා මට කියන්න. එහෙනම් යාළුවනේ ඉතින් ඔයාලට සුබම සුබ දවසක්.